Hi යාළුවනේ, welcome back to our YouTube channel. ඉතින් ඔන්න අද සෙනසුරාදා දවසක්. අද මාර්තු මාසේ 7 වෙනිදා. ඉතින් අද අපි යන්නේ ගොඩක් විශේෂ වැඩ කටයුත්තක් සිද්ධ කරන්න. ඉතින් අපි අද යන තැන බලමු. මුලින්ම අපි මල් ටිකක් කඩා ගත්තා. අද හරිම අවුව දවසක්. මේ රජරට වියලි කලාපීය පැත්තට මේ දවස්වල හොඳටම පායනවා. ඉතින් ඒ හින්දා හරීම ග්‍රීස්මේ උනත් අද අපි යන්නේ ලොකුම ලොකු පුණ්‍ය කර්මයක් කරන්න. අපේ අම්මයි නංගි මමයි. ඉතින් ඔයාලට පේනවා අපේ කාර් එක ඈත මෑත නවත්තලා තමයි අපි පයින් වැව අයිනෙන් අපේ පුණ්‍ය භූමිය වෙත පියනගන්නේ. අද අපි මෙච්චර ඈත කාර් එක නවත්තලා යන්නේ. අද අපි මල්ලි තාත්තයි අපිත් එක්ක එන්න බැරි වුණ හින්දා අපිට කාර් එක එතනටම ගෙනියන්න චුට්ටක් අමාරුයි. මොකද අපේ පුණ්‍ය භූමිය පිහිටලා තියෙන්නේ මේ වැව අයිනෙමයි. ඉතින් ඒ හින්දා අම්මා මමයි නංගි කුඩ ඉහළගෙන අවුවෙන් මේ යන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති අපේ අම්මගේ අතේ තියෙන පූජා භාණ්ඩේ අපේ තාත්තා තමයි අපේ මේ මල්ලාසනේ හදලා අද පූජා කරන්න හදන්නේ අපේ ගම්බාර දෙවියන්ට. ඉතින් අපේ නංගි එතනම තියෙන වැව් පොඩ්ඩෙන් වතුර ටිකක් අරගෙන අපේ අම්මයි නංගි අපේ ගම්බාර දෙවියන්ගේ දේවාලය පිරිසිදු කරන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් සාදු ගම්බාර දෙවියන් වහන්සේට අපේ පින් අනුමෝදන් වේවා. ඉතින් අපි තුන්දෙනා එකතු වෙලා සුද්ධ අස්පස් කරලා අද අපේ තාත්තා මේ හදලා දුන්න මල්ලාසනය අපේ ගම්බාර දෙවියන් වහන්සේට පූජා කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපේ අම්මා ඊටාම ශ්‍රද්ධාවෙන් ගම්බාර දේවාලය පිරිසිදු කරනවා. ඒ අතරේ මමයි නංගි එතන තියෙන වටපිටාව චුට්ටක් අතුපතු ගෑවා. මොකද මේ කාලේ පෙබරවාරි මාර්තු මාසේ හින්දා එතන තියෙනවා ලොකු වෘක්ෂයක්. ඒ වෘක්ෂයෙන් ගොඩායක් කොළ වැටෙනවා මේ දවස්වල. ඉතින් අපි වැවෙන් වතුර අරගෙන අපේ ගම්බාර දේවාලය ඉතාමත් හොඳින් පිරිසිදු කරගෙන ගම්බාර දෙවි පිළිමය කහවතුරෙන් දෝවණය කරන ආකාරය තමයි ඔයාලට මේ දකින්න ලැබෙන්නේ. ඉතින් වෙනදා නම් අපේ ගම්බාර දෙවි පිළිමේ දෝවණය කරන්න අපේ මල්ලි හරි තාත්තා හරි. ඉතින් අද ඒ දෙන්නම නැති හින්දා අපේ නංගි තමයි ඊටාම ශ්‍රද්ධාවෙන් ඒ කටයුත්ත සම්පාදන් වුණේ. ඉතින් සාදු මල්ලාසනේ පූජා කිරීමෙන් ලැබෙන සියලුම පින් ගම්බාර දෙවි දේවතන් වහන්සේටත් අපගේ තාත්තටත් මල්ලිටත් සියලු දෙනාටම පින් සිද්ධ වෙන්න පූජා වේවා. ඉතින් අපි කැටේකුත් එතනින් තියලා හඳුන් කුරු පහන් පත්තු කරලා ගම්බාර දේව නමස්කාරය ආරම්භ කරන්නයි මේ සූදානම. ඉතින් බලන්නකෝ දැන් ලස්සන මල්ලාසනේ උඩින් අපි පහන් පත්තු කරලා සුවඳ දුම් අල්ලලා හඳුන් කුරු පත්තු කරලා වඳිනවා. ඉතින් අපි මේ කරගන්නා වූ දෙවිඳු සුදිලෙන සනසවන දන දුරැර කරදර නිවස වෙත සිරි සැපත සලසන විගසනිම කර සියලු බාධක සතුට සියලුම පින් ගම්බාර දෙවියන් වහන්සේටත් වෘක්ෂ දේවතාවුන් වහන්සේටත් සියලුම ලෝකවාසී සත්වයන්ටත් අනුමෝදන් වේවා. සාදු